wanna sleep in, cause I got something to prove. I gotta take what I hate and finally make a move. Hello guys, මේ මගේ 17 වෙනි vlog එක. ඉතින් අද 5 එකේ ඕඩර් එකකුත් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඊට අමතරව අද withdrawal එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ මට දැන් ආපු ඕඩර් එකේ notification එක. ඉතින් ඔයාලට පේනවනේ you have a new order කියලා notification එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඕඩර් එක $80ක ඕඩර් එකක්. ඊට අමතරව දවස් 4ක ඕඩර් එකක්. client ගේ chat එක කියලා බැලුවොත් මෙන්න මේ විදිහට තමයි offer එක තියෙන්නේ. ඉතින් මේ client මාත් එක්ක කලින් වැඩ කරපු client කෙනෙක්. මේ ඕඩර් එකේදී client මගෙන් ඉල්ලලා තිබුණේ racing වලට අදාළ patterns තුනක්. racing වලට අදාළ patterns කියන්නේ අපි හිතමුකෝ vehicle එකක element එකක්, ඊට අමතරව race track එකක element එකක්, තව traffic light වගේ දේවල් use කරලා තමයි patterns තුන හදන්න තිබුණේ. ඉතින් client මට හැම එකම sample images එවල තිබුණා. sample images කියන්නේ real image. ඒ කියන්නේ අපි හිතමු car එකක නම් car එකේ නම, ඊට අමතරව ඒක image එකක් අන්න ඒ වගේ දේවල් එවල තිබුණා. ඉතින් මම ඒක cartoon විදියට ඇඳගෙන ඊට පස්සේ patterns ටික හැදුවා. මම ඔයාලට පෙන්නන්නම් patterns ටික කොහොමද තිබුණේ කියලා. මේ තියෙන්නේ මගේ පළවෙනි pattern එක. ඉතින් ඔයාලට පේනවනේ මේකේ තියෙන elements ටික. ඉතින් client මට එව්වේ මෙන්න මේ cars වල වගේ නම් real images අන්න ඒවා vector විදිහට ඇඳගෙන තමයි මේ විදිහට pattern එක හැදුවේ. ඉතින් ඊට අමතරව උකුස්සෝ ඉන්නවා, තව මෙන්න මේ වගේ පොඩි elements තියෙනවා. ඉතින් client මේ හැම දෙයකම sample එව්වා. sample කියන්නේ elements එව්වේ නැහැ. ඒ කියන්නේ යාට මේ වගේ ඕන කියලා මට sample විතරයි එව්වේ. ඊට පස්සේ මේ හැම එකක්ම මම හැදුවා. ඊට පස්සේ මේ තියෙන්නේ මම හදපු දෙවෙනි pattern එක. ඉතින් ඒකෙත් ඒ වගේම pattern එකක්. ඉතින් ඒකේ stopwatch තියෙනවා, තව traffic light තියෙනවා, තව race track තියෙනවා, තව formula cars තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ pattern එක තිබුණේ. ඉතින් මේකෙත් හැම element එකක්ම මම ඇඳා. ඊට පස්සේ මේ තියෙන තුන්වෙනි pattern එක. ඉතින් මේකෙත් ඒ විදිහටම තමයි speed meters, තව මේ ඊතල වගේ දේවල් හැම දෙයක්ම තියෙනවා මේකෙත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි patterns තුන ඇඳුනේ. මම මේ order එක deliver කරගත්තා. ඉතින් මම දැන් යන්නේ withdrawal එකක් දාන්න. උඟ දවසින් withdrawal එකක් දැම්මේ නැහැ. මම කලිනුත් vlog එකක දාලා තිබුණා withdrawal එකක් දාපු එක. ඉතින් අපි බලමු අද දවසේ කොහොමද withdrawal එක දාන්න කියලා. මේ තියෙන්නේ මගේ account එකේ තියෙන balance එක. ඉතින් ඔයාලා දන්නවනේ දවස් 14ක් යනවා කියලා අපිට එන්න dollars ටික clear වෙන්න. ඉතින් clear වුණාට පස්සේ ඔන්න ඔය වගේ balance එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන earnings වලට යනවා. ඊට පස්සේ withdraw balance කියන එක click කරනවා. ඊට පස්සේ confirm and withdraw කියන එක click කරනවා. 5 එකෙන් කියන විදියට අපේ ඩොලර්ස් ටික Payoneer account එකට වැටෙන දවසක් වගේ යනවා කියලා එයාලා කියනවා. ඒත් එහෙම නැහැ, අපි withdraw කරපු ගමන්ම ඩොලර්ස් ටික අපේ Payoneer account එකට වැටෙනවා. ඊට පස්සේ මම මෙතන got it කියන එක click කරනවා. ඊට පස්සේ Payoneer එකට log වෙලා refresh කරාට පස්සේ අපිට ආපු ඩොලර්ස් ටික මෙන්න මේ විදිහට පෙන්නනවා. ඩොලර්ස් 1300යි 780ක් තියෙනවා. ඉතින් අපි 5 එකෙන් withdraw කරාදී ඩොලර්ස් 1304යි 780ක් තිබ්බනේ. ඩොලර්ස් 3ක් අඩු වෙලා තමයි Payoneer එකට withdraw වෙද්දි වැටෙන්නේ. ඒකට හේතුව තමයි 5 එකේ ඉඳන් Payoneer එකට withdraw කරාදී ඩොලර්ස් 3ක fee එකක් ගන්නවා. ඊට පස්සේ මම එතන ඩොලර්ස් ටික click කරලා withdraw කියන එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතනදී මම withdraw now කියන එක click කරලා next කියන එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ dashboard එකක් තමයි පෙන්නන්නේ. මෙතන අපි withdraw කරන්න හිතාගෙන ඉන්න ඩොලර්ස් ගන්න දාන්න ඕන. ඉතින් මම මෙතන ඩොලර්ස් 1300යි 78යි කියලා ටයිප් කරගන්නවා. ඔයාලට පේනවනේ අද exchange rate එක තියෙන ඩොලර්ස් 285යි කියලා. ඉතින් සාමාන්‍යයෙන් අද රේට් එක කියන්නේ ඩොලර්ස් 295ට වගේ. ඉතින් Payoneer කරා withdraw කරද්දී 1 ඩොලර් එකකින් රුපියල් 10ක් වගේ අඩු වෙලා තමයි අපිට withdraw කරද්දී හම්බෙන්නේ. ඊට පස්සේ මම මෙතන description එකේ salary කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන review කියන එක click කරනවා. ඊට පස්සේ මෙන්න විදිහට අපි දාපු ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතන withdraw කියන එක click කරනවා. ඊට පස්සේ අපේ phone number එකට code එක එනවා. ඉතින් මම code එක enter කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙතන submit කියන එක click කරනවා. Payoneer account එකේ ඉඳන් අපේ bank account එකට සල්ලි withdraw කරද්දී විනාඩි 20ක් වගේ ඇතුළත මගේ සල්ලි ටික bank account එකට වැටෙනවා. මම මෙතන screenshot එකක් දාන්නම්. ඉතින් 5A to Z video series එකේදී Payoneer account එකක් හදන විදිය, ඊට අමතරව 5 account එකට link කරන විදිය, තව withdrawal එකක් දාන විදිය වගේ දේවල් සරලව කියලා දෙනවා. ඉතින් මේ විදිය ඔයාලා account හදලා දාලා orders අරගෙන අපේ ඩොලර්ස් ටික එකතු කරගන්න ඕනේ. ඩොලර්ස් එකතු කරගෙන ඩොලර්ස් ටික එකතු වුණාට පස්සේනේ withdrawal දාන වීඩියෝ එක ඕන. ඉතින් මම මේ වීඩියෝ එක අනිවාර්යෙන් කරනවා, බය වෙන්න එපා. ඉතින් ඒ වෙද්දි ඔයාලා ඩොලර්ස් ටිකක් එකතු කරගෙන withdraw කරන්න පුළුවන් මට්ටමට ඩොලර්ස් ටිකක් හදාගෙන ඉන්න. ඉතින් අපි දැන් යන්න ටවුන් එකට.
wanna sleep in, cause I got something to prove. I gotta take what I hate and finally make a move. I think of you and all the shit you don't do. Well, I'ma make hella sure that I don't become you. I have no regrets, yeah, I'll tie up my chest. I'll never forget what it's like to be in debt. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට ටවුන් එකට ගියාට පස්සේ මෙතන බීච් එකට ඇවිල්ලා තමයි යන්නේ. ඉතින් වෙනද නම් මෙන්න මෙතන එද්දි දිගටම මාළු අල්ලන අය ඉන්නවා. මෙන්න මේ ගල් වල ඉඳන් මාළු අල්ලනවා. ඉතින් අද මාළු අල්ලන අය නැහැ. දැන් වෙලාව 5:00 විතර ඇති. මට 5 එකට එන ඕඩර්ස් ඊට අමතරව මම විත්ඩ්‍රෝවල් දානවා වගේ දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතන්නේ. 5 එක ඇතුලේ ගේමක් ගහගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට 5 හෝ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකකින් ගේමක් ගහන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට ඒක හොඳ මොටිවේෂන් එකක් වෙයි කියලා හිතලා මගේ වීඩියෝස් බලන්නේ අවුරුදු 17ත් 26ත් අතරේ කට්ටිය. ඉතින් ඒ කියන්නේ O level A level අය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒ අයට කියන්න තියෙන්නේ මුලින්ම ඉගෙනගෙන ඉන්න. ඉගෙනගෙන ඉවර වෙලා මේ දේවල් try කරලා බලන්න. ඉගෙන ගන්න අතරතුර කරන්න පුළුවන් නම් විතරක් කරන්න. මම එපා කියන්නේ නැහැ. කරන්න පුළුවන් නම් විතරක් කරන්න. එහෙම නැත්නම් ඉගෙනීමට බාධා ඇති වෙනවා. ඉතින් ඉගෙනගෙන අපේ ස්කිල් එක ඩෙවලොප් කරගෙන මේ දේවල් කරොත් අපිට සාර්ථකව දියුණු වෙන්න පුළුවන්. ඩේට් ඔන් කරලා බරද්දි මම දාපු ඔෆර් එකකට ඕඩර් එකක් ඇවිල්ලා තිබුණා. එහෙනම් අපි දැන් ගෙදර යමු. ඉතින් channel එකේ watch hours 10000යි. ওই විදිහට වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඕන. මේ තියෙනම කලින් ඩිලිවර් කරපු ඕඩර් එක. ඊට පස්සේ උඩින් $20යි කියලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් කලින් ආපු ඕඩර් එක. ඒ ඕඩර් එකේදී කරන්න තිබුණෙත් කලින් හදපු වගේම vehicle වලට related pattern එකකුයි ඊට අමතරව logo pattern එකකුයි. ඉතින් මගේ designs දෙකත් හදාගත්තා. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද තිබුණේ කියලා. මේ තියෙන්නේ මම හදාගත්තපු පළවෙනි pattern එක. ඉතින් ඔයාලට පේනවනේ මේකේ තියෙන elements එහෙම. ඉතින් ඔන්න ඔය elements use කරන්න කියලා තමයි client කිව්වේ. ඊට පස්සේ මේ තියෙන දෙවෙනි pattern එක. ඉතින් ඒක හරිම simple. client logo use කරලා තමයි මේ pattern එක ඇන්දේ. මම මේ order එක deliver කරගත්තා. මම දැක්කා සමහර අය කමෙන්ට් දාලා තිබුණා buyer request option එක 5 එක ඇතුලේ තියෙනවද කියලා. මේ වෙද්දී buyer request option එක අයින් කරලා තියෙන 5 එකෙන් buyer request කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් client කෙනෙක්ට request එකක් දාන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි logo හදනවා අපිට මේ ගානට වල logo එකක් හදලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ request එකක් දාන්න පුළුවන් buyer request දානවා කියන්නේ අන්න ඒකට. ඉතින් මේ වෙද්දී 5 එකෙන් එක අයින් කරලා තියෙන්නේ. ඒ වෙනුවට තව updates ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒකෙන් එක option එකක් තමයි brief කියන්නේ. brief එකක් දාන්න පුළුවන් client කෙනෙක්ට අපිට. මම මෙහෙම සරලව කියන්නම්. අපි හිතමු client කෙනෙක්ට logo එකක් හදාගන්න කියනවා කියලා. ඉතින් ඒක client ගේ budget එක තමයි $5. ඊට අමතරව දවසක් දෙන්න පුළුවන් කියලා හිතමුකෝ. ඉතින් client පුළුවන් අපිට request එකක් වගේ එකක් දාන්න. මට logo එකක් හදාගන්න තියෙනවා. මගේ budget එක මේක. මට දවසක් ඇතුළත මේක ඕන. අන්න ඒ වගේ request එකක් අපිට එවන්න පුළුවන්. ඉතින් අපි ඒ budget එකට කැමති නම් අපිට පුළුවන් එයාට offer එකක් දාන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්න මට brief එක කොහොමද තිබුණේ කියලා. my business කියන එක click කරලා මෙතන briefs කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. ඒ click කරාට පස්සේ අපිට brief ඇවිල්ලා තියෙනවා නම් මෙතනින් පෙන්නනවා. මට දැනට brief ඇවිල්ලා නැහැ. අපි කලින් response කරපුවා මෙතන පෙන්නනවා. ඉතින් මට කලින් එක brief එක ඇවිල්ලා තියෙන්නේ. මම ඒක details වලට පෙන්නන්නම්. මේක මෙහෙම click කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඒක details ටික තියෙන්නේ. ඉතින් ඒක $25ක order එකක්. ඉතින් යා ඉල්ලපු requirements ටික තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය දේවල් ටික තමයි අද vlog එකේ උනේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.